බූරුවෙක් කොටියෙක් දිහා බල්ලා කියනවා මේ තනකොළ නිල් පාටයි නේද? කොටියා කියනවා අපෝ නෑ මේ තනකොළ කොළ පාටයි. මෙයාලා වාද කරලා අන්තිමට කැලේ රජාව හම්බෙන්න යනවා. සිංහයා රජතුමනි තනකොළ නිල් පාටයි නේද? ඔව් තනකොළ නිල් පාටයි. මේ කොටියට දඩුවම් කරන්න. එයා මාත් එක්ක වාද කරන්න ආවා. සිංහයා කොටිය දිහාවට හැරලා කිව්වා ඔයාට වසරක නිහඬතාවයක දඩුවමක් දෙනවා. පූර්වා මෙතනින් කෑ ගහන ගමන් යනවා. යේ තනකොළ නිල් පාටයි. තනකොළ නිල් පාටයි. කොටියා පුදුම වෙලා අහනවා සිංහයාගෙන් පොඩ්ඩක් ඉන්න තනකොළ කොළ පාටයි නේද? ඔව් අනිවාර්යෙන්ම. එහෙනම් මේ දඩුවමක්. මොකද ඔයා වගේ බුද්ධිමත් කෙනෙක් මෝඩයින්ට දේවල් ඔප්පු කරන්න කාලය නාස්ති කරන්න ඕන නැහැ. ඒ වගේම සමහර වාදවලට ඔයාගේ තර්ක අවශ්‍ය වෙන්නේ නැහැ. කිසි දෙයක් පිළිගන්නේ නැති පුද්ගලයන්ට පැහැදිලි කරන්න එක නවත්තන්න. එයාලට එයාලාගේ නිල් පාට තනකොළ තියාගන්න දෙන්න. ඔයා මෝඩෙක් එක්ක තරඟ කරන හැම වෙලාවෙම ඔයාගේ මානසික නිදහස එයාලගේ අවුල්සහගත තත්ත්වය වෙනින් ඔයා විඳන් කරනවා. ඔයා තර්ක කර කාලය නාස්ති කර ගන්නවා නම් ඔයා නාස්ති කරගන්නේ ඒ අනාගතේ ගොඩනගා ගන්න තියෙන ශක්තිය. ඔයා තාමත් ෆලෝ කරේ නැත්නම් අදට ගුඩ් බයි. ඔයා දැන් ෆලෝ කරන්න. චියර්ස්. ඔයා දැන් ඉන්නේ ගේම් එකේ.